අප පාසලේ විදුහල්පතිතුමන්ගෙනුත් නියෝජ්‍ය විදුහල්පති මාධ්‍යකේ බාර ආචාර්ය ගුරු පියාණන්ගෙන් සහ පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මම අද මගේ කතාව මෙන්න මේ විදියට පටන් ගන්නවා. මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ ඕනෑම හොඳ දෙයක් නරක විදියටත් ඕනෑම නරක දෙයක් හොඳ විදියටත් සමාජගත කරන්න පුළුවන් හරි අපූර්ව චරිතයක්. මාධ්‍යවේදියෙක් කියන පුද්ගලයා කිසිම වෙලාවක නරක දේවල් සමාජගත කරන්න පෙළඹෙන්න හොඳ නැහැ. මොකද අපි හැමදාම හරවත් යහපත් දෙයක් තමයි අපේ සමාජයට ඉදිරිපත් කරන්න ඕන. පාසල් මාධ්‍යකයේ සිංහල භාෂා නිවේදකවරයෙක් විදියට සේවය කරපු මට නිවේදනය කියන දේ ගැන පොඩි අදහසක් තියෙනවා. ඉතින් මම නිවේදකයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන දක්ෂ නිවේදකයෙක් එහෙමත් නැත්නම් හරියටම නිවේදකයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන එක ගැන මම ඔයාලට පොඩි අදහසක් දෙන්නම්. නිවේදකයෙක් වෙද්දී අපි ඇතුලේ තියෙන්න ඕන අවස්ථාවට ගැළපෙන විදියට වැඩ කරන්න පුළුවන් වෙන්න. ඒ කියන්නේ මොකද්ද? අවස්ථාවට ගැළපෙන්න වැඩ කරනවා කියන්නේ අපි හිතමු අපේ ඔන්න පාසලේ තියෙනවා නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක්. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක අනවුන්සින් කරන්නේ කොහොමද අපි? හරි උද්‍යෝගයෙන් අත්පොලසන් දීලා කෑ ගහලා අරම සතුටින්නේ. හැබැයි අපි හිතමු බැතිගී ප්‍රසංගයක් කියලා. බැතිගී ප්‍රසංගයක කෑ ගහලා අත්පොලසන් දීලා නිවැරදිව කරොත් ඒක ගැලපෙනවද? කොහෙත්ම නැහැනේ. එතකොට බැතිගී ප්‍රසංගයක් කියන්නේ එක අවස්ථාවක්. නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කියන්නේ තවත් අවස්ථාවක්. මේ අවස්ථා දෙකටම ගැලපෙන විදියට නිවේදනය කරන්න අපි දැනගන්න ඕන. ඒ වගේම දක්ෂ නිවේදකයෙක් ඇතුලේ තියෙන්න ඕන තවත් ප්‍රධානතම දෙයක් තමයි ඊටමත් සංක්ෂිප්තව, නිවැරදිව, පැහැදිලිව තමන්ගේ නිවේදනය ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන එක. අපේ පාසලේ සමහර වෙලාවට විශේෂ නිවේදන ඉදිරිපත් කරනවා. දැන් අපි හිතමු පාසලේ විදුහල්පතිතුමන් මාධ්‍යකයට ඇවිල්ලා අපිට කියනවා මෙන්න මේ පණිවිඩය එක්ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එහෙමත් නැත්නම් ශිෂ්‍ය නායක නායිකාවන්ට ගුරුවරුන්ට මේ වගේ ඕනෑම කෙනෙක්ට අපි මාධ්‍යකයේ තුලින් පණිවිඩයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් විදුහල්පතිතුමන් ඇවිල්ලා අපිට මොකක් හරි පණිවිඩයක් කියන්න කියලා කිව්වොත් එතුමා අපිට කොලේකුයි පෑනකුයි ගෙනල්ලා ඒක මෙන්න මේ විදියටම කියන්න කියලා ලියලා දෙන්නේ නැහනේ. එතකොට අපි දැනගන්න ඕන ඒ පණිවිඩය හරියට තේරුම් අරගෙන ඒක කොහොමද අහන් ඉන්න කෙනාට පැහැදිලිව නිර්වුල්ව තේරුම් ගන්න පුළුවන් විදියට ඉදිරිපත් කරන්න කියලා. කවදාවත්ම නිවේදනයක් කරද්දී අනවශ්‍ය දේවල් කියන්න බෑ. මොකද අපි කියන දේ එයාලට පැහැදිලිව තේරුම් ගන්න, හරියට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි අපි නිවේදනය කරන්න ඕන. මාධ්‍යකයට සම්බන්ධ වෙද්දී තියෙන තවත් ප්‍රධානතම දෙයක් තමයි දැන් මම නිවේදකයෙක් විදියට මාධ්‍යකයට සම්බන්ධ වුණා ඡායාරූපකරණය, සංස්කරණය වගේ දේවලුත් ටික ටික මට පුළුවන්. මොකද මාධ්‍යකයට සම්බන්ධ වුණ එකෙන් මට ඒව ගැන දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේ අපිට ගුරුවරුන්ගෙන්, විදුහල්පතිතුමන්ගෙන් ලොකු උපකාරයක් ලැබුණා. මම හිතනවා ඔයාලගේ පාසල්වල මාධ්‍යකවලටත් ගුරුවරුන්, විදුහල්පතිවරු ඔයාලට අවශ්‍ය උපකාර කරනවා ඇති. සමහර විට ඔයාලගේ කකුලෙන් අදින්න මිනිස්සුත් එයි. ඔයාලට ඉස්සරහට යන්න හරි පාර පෙන්වන්න මිනිස්සුත් එයි. කවුරු මොන දේ කරන් අපි දැනගන්න ඕන අපේ ගමන අපි යන්න. ඒක නිසා කවුරුවත් කියන දේවල්, කවුරුවත් කරන දේවල් අදාළ කරගන්න නැතුව දැන් මෙතන ඉන්න දක්ෂ මාධ්‍යවේදීන්, දක්ෂ සංස්කාරකවරු, දක්ෂ ඡායාරූප ශිල්පීන් රැසක් මේ වහලයට අද ඉන්න පුළුවන්. ඔයාලගේ ගමන් මාර්ගය නිර්මාණය කරගන්න ඕන ඔයාලමයි. මොකද මාධ්‍ය කියලා කියන්නේ පුද්ගලයන්ගේ පෞරුෂත්වයේ වර්ධනය කරන දෙයක්. අර අපි කියන්නේ සබකෝණය කියලා පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කොන්ද පණ තියෙන මිනිස්සෙක් වගේ කතා කරන්න පුළුවන්කමක් මේ මාධ්‍යකයේ තුලින් අපිට නිර්මාණය කරලා දෙනවා. මම වුණත් මාධ්‍යකයට සම්බන්ධ වෙලා මුලින්ම මයික් එකක් අතට ගනිද්දී මගේ හිතේ පොඩි චකිතයක් තිබ්බා. හැබැයි මම 2024 වර්ෂයේ දක්ෂතම සිංහල නිවේදක වුණේ ඒ චකිතයේ එක්ක ඉදිරියට ගිහිල්ලා නෙවෙයි. මට පුළුවන් වුණා මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන එක හරි අපූර්ව කලාවක් බවට පත් කරගෙන මගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න.
මයික් එකක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න පුළුවන් වුණු පළියට, ෆොටෝ එකක් ගන්න පුළුවන් වුණු පළියට, මොකක් හරි සංස්කරණය කරන්න පුළුවන් වුණු පළියට දක්ෂ මාධ්‍යවේදියෙක් වෙන්න බෑ. කවදාවත්ම දක්ෂ මාධ්‍යවේදියෙක් ඒ වගේ දේවල් වලින් නිර්මාණය වෙන්නේත් නැහැ. දක්ෂ මාධ්‍යවේදියෙක් වෙන්න නම් Taman තුල කැපවීම, ඒ වගේම උනන්දුව, හැකියාව තියෙන්නත් ඕන. ඉතින් ඔයාලා හැමෝම මේ ඔයාලගේ පාසල් දිවයිනේ තියෙන විශිෂ්ටයින් අතරින් අති විශිෂ්ටයින් මේ විපාසන බවට පත් කරගන්න ඔයාලට ලොකු කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. කවදාවත්ම බැහැ කියලා හිතන්න එපා. මොකද ඔයාලට මේ ගමන අනිවාර්යෙන්ම යන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ජීවිතය, මේ මාධ්‍ය ජීවිතය සාර්ථක කරගන්න හොඳ අවස්ථාවක් ඔයාලගේ පාසල් වලින් ඔයාලට ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන සාර්ථක මිනිසුන් ඉදිරියේ අති සාර්ථක මිනිසෙක් බවට පත් වෙන්න ඔයාලා හැමෝටම මගෙන් ආදරණීය සුබ පැතුමක්. ඉතින් ඔයාලා හැමෝගෙම ජීවිතය සාර්ථකත්වයට යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ කතාව නිමා කරනවා. ඔයාලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක්. ස්තුතියි.